අයිබෝවන් සුබ උදෑසනක් වේවා සෙත් නිවසේ පවුලේ හැමෝටම. ඔබේ පවුලේ නාලිකාව FM මෙගාහර්ට්ස් 103.1 ඔස්සේ අපි ඔබේ සෙත් නිවෙස් වෙත මේ ළඟා වෙලා ඉන්නේ. වගේම setfm.lk වෙබ් ආඩියෝ ඔස්සේ ලෝපුරා ඒත් එක්කම set FM app ඔස්සේ අපි සම්බන්ධ වෙනවා සජීවීව මේ මොහොතේ. අපි කෙටි වෙලාවක් ඔබත් එක්ක ගත කරන්න සූදානම්. ඒ සඳහා තනියම නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. අපිව වීඩියෝ මාර්ගයෙන් එහෙම නැත්නම් මේ අන්තර්ජාලය ඔස්සේ දකින අයට නම් අපිව දකින්න පුළුවන් මේ මොහොතේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ කියලා. අද දවස විශේෂයි මේ ශනිදාව. අපේ මීගමුව පුරවරේ අපේම ආදරණීය කලාකරුවාට වගේම කලාකරුවාට ආදරය කරන අපි හැමෝටම. අතින් රිචඩ් මානමුදලියේ කියපුවම කාලයක් දරුවන්ට සිප් සතර උගන්වු ආදරණීය ගුරු මහත්මයෙක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් කරා ගිය කෙනෙක් විදිහට අපි දකින්නේ. විශේෂයෙන් වේදිකා නාට්‍ය, ඒත් එක්කම ටෙලි නාට්‍ය, සිනමාව මේ සියල්ල හරහා ඔබ හා සමීප වුණු කලාකරුවෙක් විදිහට අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඔහුගේ ගුණ සුවඳ යලි ස්මරණය කරන්නට ඔහුට උපහාර දක්වන්නට වැඩසටහනක් ඔහුගේ ගම් ප්‍රදේශයේ සිදු වෙනවා අද සවස් කාලේ. ඉතින් ඒ නිමිත්ත කරගෙන පවුලේ නාලිකාව අපි කල්පනා කළා ඔහු වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ ආරම්භය තමයි මේ සනිටුවන් වන්නේ. අයිබෝන් රිචඩ්. අයිබෝන්. අපි ඉතින් මේ සෙත් FM එක බොහොම කාලයක් තිස්සේ අර ආරම්භයේ සිටම එක් වෙලා ඉන්න කලාකරුවෙක් තමයි රිචඩ් කියන්නේ නේද? අනිවාර්යයෙන්ම සෙත් FM ආරම්භුණු තැන පටන් දිගටම සෙත් පවුලේ සමාජිකත්වයක් තිබුණා. ඒත් එක දායක වෙලා වැඩ කළා. ඊට පස්සේ වැඩසටහන් කළා. නිවේදකයෙක් හැටියට කටයුතු කළා. හිතන්නේ සෙත් අපේ නෑදෑයෝ තමයි. ඔව්. මට එකක් අමතක වුණා. විශේෂයෙන් රිචඩ් අපේ ආදරණීය කලාකරුවාගේ අපේ කිතුණු දිවිය විශේෂයෙන් කිතුණු ගීත සංගීත සාහිත්‍යයට කිතුණු කලාවට විශේෂ මෙහෙවරක් සිදු වුණා සහ සිදු වෙමින් තිබෙනවා. අපි ඒකත් බොහොම ආදරෙන් මේ මොහොතේ මතක් කරනවා. බොහොමත්ම ස්තුතියි. එහෙමනම් අද ඔබේ ගම් ප්‍රදේශයේ තුන්දෙනෙකුත් එක්කයි ඔබ මේ පැත්තට ආවේ අපේ ආරාධනයේ පිට. ඉතින් ඒ ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී රිචඩ් ඔබට. අද දවස ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ පසුගිය ඔබගේ දශක කිහිපයක පෙර වූ අතීතයත් එක්ක? වසර 45ක් පුරාවට මම මේ කලාවේ නියැලිලා තිබෙනවා. කලාව තුළ ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවත් වෙන්න මට උදව් කළේ මාත් එක්ක අත්වැල් බැඳගත්තේ මට ආදරය කරේ අපේ ආදරණීයයන් හැම කෙනෙක්ම ප්‍රේක්ෂකයෝ යකම ශ්‍රාවකයෝ සහ හිතවතුන් හැම කෙනෙක්ම. ඉතින් එහෙව් කාල සීමාවක් ගැන අවුරුදු 45ක් පුරාවට ආපු ගමනේදී මේ අද දවස සුවිශේෂ දවසක් වෙනවා මට. මගේ ජීවිතේට අමරණීය දවසක් වෙනවා. ඒකට හේතුව තමයි මගේ ගමෙන් මට අද උපහාර දක්වනවා. සාමාන්‍ය අපි දන්නවා මිනිස්සෙට උපහාර දක්වන්නේ මරුණයින් පස්සේ. ඒ කෙනා වයෝ වෘද්ධ වෙලා මරණයටපත් වෙලා ජරා ජීර්ණ වෙලා මිය ගියාට පස්සේ තමයි අයට බොහෝ අයට මතක් වෙන්නේ මේ මිනිහා එහෙම කලාකරුවෙක් හිටියා නේද කියලා. නේද මෙයාට අපි මෙහෙම කලිය කරන්න බැරි වුණා නේද අපි දැන් කරමු කියලා. එතකොට ඒක දකින්න යන්නේ මට මේ අස්පනා පිටම දකින්න පුළුවන් සජීවී මාවමගෙන උත්සවයක් පැවැත්වෙනවා අද දවසේ සවස් 3ට කඳවලදී. කඳවල ගමේ හැම කෙනෙක්ටම විශේෂ ස්තුතියක් මම පුද කරනවා. ඒ වගේම කඳවල සංවර්ධන පදනම. ඒ පදනමේ මගේ සහෝදරයෝ තමයි. මට සහෝදරයෝ කියන්න බෑ මම පොඩි මේකා. මම හිතන්නේ එතන අපේ සමාජිකයෝ ඉන්නේ ඔක්කොම මට වඩා වියපත් දැනුමෙන් සහ බහුශ්‍රතභාවයෙන් යුතු අය. ඒ අය මේ පොඩි කොල්ලට සම්මානයක් දෙනවා. ඒක ඉතින් ඇත්තටම මටම හිතා ගන්න බෑ. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා අද දවස පිළිබඳව. පොඩි කොල්ලගේ වැඩ නම් ඉතින් ඒ තරම් පොඩි නෑ. අපි ඒ ගැන අපේ ඇවිල්ලා ඉන්න අපේ ආදරණීයන් තුන්දෙනාගෙන් ටිකක් කතා කරලා ඊට පස්සේ අපිට තව ටිකක් කතා කරන්න තියෙනවා ගොඩක් දේවල්. මේ ඉන්නේ ෆ්‍රැන්ක්ලින් ගෝමස්. සෙත් ආරම්භ කළ දා පටන්ම අපි බොහොම සමීපව කටයුතු කළා. සම්බන්ධයි. ඔව්. දැන් ඔබට අපේ රිචඩ් ගැන මොනවද අද දවසේ විශේෂයෙන් කියන්න තියෙන්නේ? දැන් මෙහෙමයි රිචඩ් අපිට කිව්වා පොඩි එකා කියලා. අපිට නම් රිචඩ් පොඩි එකෙක් වගේ දෙන්නේ නැහැ. එයාගේ නිහතමානීකමට මා ස්තුතිවන්ත වෙනවා. අපිට ලොකු ගෞරවයක් මේ උත්සවයේ.
ඒ මොකද මං දන්න විදිහට රිචඩ් විවාහයෙන් පස්සේ තමයි කඳවලට සින්න වෙන්නේ. එතකොට කඳවල සංවර්ධන පදනමට සමාජිකයෙක් හැටියට ඔහු ඉන්නවා. නමුත් අපිට විශේෂයෙන්ම දැනෙනවා ඔහු සම්මානලාභියෙක්. ඔහු සම්මාන ලබනවා රාජ්‍ය මට්ටමින්, ඒ වගේම කතෝලික සභාව මට්ටමින්. ඔහුට ඒ සඳහා ඇති තරම් සුදුසුකම් තිබෙනවා ඒ සම්මාන ලබන්න. ඒ සම්මාන ලැබුවෙන් පස්සේ අපි සමිතියක් විදිහට කල්පනා කළා අපේ මේ සහෘදයාට අපි යම් කිසි ඇගීමක් කරන්න ඕනි කියලා. නමුත් ප්‍රශ්නයක් වුණේ මේ අපේ තිබිච්ච ආගමික වැඩසටහන් සහ මේ පහුගිය කාලේ අපේ රටේ තිබිච්ච යම් යම් දිට්වා වගේ දේවල්, ගම් වතුර, ඒ වගේ ප්‍රශ්න නිසා මේක නිතර කල් යන්න සිද්ධ වුණා. ඒ නිසා අවසානයේ කොහොම හරි දැන් අපි ආඩම්බරයි අද දවසේ හැන්දෑවේ අපි මේ උත්සවය සංවිධානය කරන්න මේ සූදානම් වෙලා ඉන්න නිකා. ඉතින් රිචඩ් අපිට ආඩම්බරයක්. සාමාන්‍ය අපි දකින්න හුඟක් කලාකාරයෝ මේ සාමාන්‍යයෙන් මේ චරිත වල රංගපාන්නේ නිකන් ස්වභාවික චරිත. තමන්ගේම චරිතය රංගපානවා වගේ. නමුත් අපි දකිනවා රිචඩ් ඊට වඩා මහා වෙනස්කම් වෙලාවකට හින්න මහලු මිනිසෙක් වගේ රංගපානවා. ඒ වගේම අපි දැක්කා ගැහණු පිරිමි අතර නැති චරිත රංගපානවා. එතකොට ඒවා මේ කෙනෙක් ලොකු අධ්‍යයනයක් කරලා තමන්ගේ තියෙන හැකියාවන් දැක්වීමක් තමයි. ඒ නිසා මා රිචඩ් අගය කරන්නේ විශේෂයෙන්ම ඔහුගේ ස්වභාවික ජීවිතය මේ රංගපාන්නේ. මම දන්නේ ඔබ ගුරුවරයෙක් හැටියට කවදා හරි රංගපාලා තියෙනවද කියලා. නමුත් ස්වභාවික චරිත නෙමේ. නමුත් ඔබ තෝරගෙන ඒ චරිතයට ආරූඪ වෙලා ඒ කරන රංගපෑම අපි හැමෝටම මතක තියෙන දෙයක්. ඒ වගේම තමයි අපි දැක්කේ නෑ ඔබගේ දක්ෂතාවයන් බැහැගෙන යනවා. කලාකාරයෙක් හැටියට අපි ආඩම්බරය ගැන. එතකොට නිකන් අසරණ වෙනවා දැක්කේ නෑ කලා ලෝකේ. ඔබ මොනතරම් බාධක තිබුණත් අලුත් නිර්මාණ කරමින් අපේ ජනතාවත් එක්ක හිටියා. ඉතින් අපි ඒ ගැන ආඩම්බරයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපිට තව කීප දෙනෙක් එක්ක කතා බහ කරන්න තියෙනවා. ඊට පස්සේ අපි දෙන්නටත් තියෙනවා කතාවක්. ඔව් රිචඩ් දැන් තවත් හිතවතෙක් ගමේ කෙනෙක් මේ ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ ඔබ හඳුන්වා දුන්නොත් හොඳයි ඉස්සෙල්ලා. ඔව්. හිතවතෙක් ගමේ කෙනෙක් සහ හිතවතෙක් කියන එකට මම අනිවාර්යයෙන්ම සතුටුයි. හැබැයි ඉතින් මමත් හිටපු ගුරු ක්ෂේත්‍රය තුල ගත්තාම මම පුංචි ගුරුවරයෙක් මේ ඉඳන්ටෙක් විදුහල්පතිතුමෙක්. ඒ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරාවට මම හිතන්නේ මීගමු කලාපයේ පමණක් නෙමෙයි. විශාල වශයෙන් නොදන්නා කෙනෙක් නෑ සර් ගැන කිව්වොත් ඒ සර් අද ඇවිල්ලා ඉන්නවා මං ගැන කතා කරන්න. ඒත් පදනමේ කඳවල සංවර්ධන පදනමේ අපේ ඉන්න අපිට බොහෝ ගුරුහරුකම් දෙන ඒ කණ්ඩායම ගෙන යන අනුශාසක වගේ කටයුතු කරන අපිට ගෞරවයක්. බොහොම ස්තුතියි රිචඩ් මානමුදලි පුත්‍රයාට ඒක පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අපිව හමු වෙලා තිබෙන්නේ ගුරු ශ්‍රේෂ්ඨයේ පළමුවෙන්ම. මට මතකයි ලෝයලා විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරන හොඳ ප්‍රවීණ සිංහල ගුරුවරයෙක්. ඉතාමත්ම ළමයින්ට ආදරෙන් කටයුතු කරපු ගුරු භෞතික. පසු කාලේ ඉනවා ඉතින් ගුරු වෘත්තිය පස්සෙකට දාලා එයා යනවා කලා ශාස්ත්‍රයට. කලා ශාස්ත්‍රය යන්නේත් හිතාමතා ගමනක්. කුඩා කාලේ ඉඳලා තමන් අත්පොත්තවපු කලාව ඉස්සරහට ගෙනියන්න තමයි එතුමාගේ ප්‍රධාන අරමුණ වෙලා ඒ ගමන ආරම්භ කරන්නේ. ඒ ගමන එක සම්දිස්ථානයක් මට මතකයේ නැගිනවා 1989 වසරේ යවුන් නාට්‍ය වල. එහෙම නේද රිචඩ්? මනුසත්තු නාට්‍යය. ඒකේ ප්‍රධාන නළුව හිටියේ නෑ. සහාය නළුව හිටියේ. ඒකට සම්මාන 11ක් හම්බ වෙනවා මං හිතන්නේ ඉතිහාසයේ තාම මේක බිඳලා නෑ නේද? යවුන් සම්මාන වල බිඳලා නෑ. එකම වේදිකා නාට්‍යයක් වෙනුවෙන් තරම් සම්මාන මනුසත්තු. ඔව් මනුසත්තු. ඒක ලියන්නේ සිඩ්නිත් මයි ගෝලේ. සිඩ්නි මාකස් ඩයස්. ඒකත් මට විශාල ගෞරවයක් ඇත්තෙම. අධ්‍යක්ෂණය කරන්නේ දේශමාන්නේ නෙවිල් සිල්වා අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් ඒකේ සහාය නළුවන් හැටියට
නළුවා සහ නිලිය කියන දෙදෙනාටම යොවුන් සම්මාන ලැබෙනවා සම්මානලාභී සහාය නළුව හැටියට. එතනින් ආරම්භ වෙන්නේ මම හිතන්නේ ප්‍රධාන වේදිකාවට පාවසවන්න රිචඩ්ට හැකි වෙන්නේ එතනින් කියලා තමයි මම හිතන්නේ ඒක හරි නේද? ඒක තමයි නිවැරදිම තැන. එතනින් පටන් ගත්ත රිචඩ් හරියම නිහතමානී කලාකරුවෙක් හැටියට සෑම අධියරක්ම මහා පුදුමාන්තර විදියට කවර් කරගන්නවා. මහා ප්‍රතිභාපූර්ණ නළුවෙක් බවට පත් වෙනවා. ඒක මම හිතන්නේ අපිට විශාල ගෞරවයක්. කටුවපිටිය ඉස්කෝලෙන් පටන් ගත්ත එතුමාගේ නාට්‍ය මුළු ලක්තලය සිසාරා ගමන් කරන්න පුළුවන් ආකාරයට එයා ආක්‍රමණය කරලා ඉවරයි. මම හිතන්නේ ආක්‍රමණයේ ප්‍රතිඵල තමයි අවුරුදු 45ක් කලා ජීවිතය තුළ එයාට වැජබෙන්නට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මම හිතන්නේ මේ සම්මාන මීට කලින් ලැබිය යුතු සම්මාන නමුත් කල්ගත වෙලා හරි එතුමාට ලැබිය යුතු සම්මාන මේ වෙලාවේ ලැබිලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි සූදානම් කළේ කඳවල සංවර්ධන පදනම හැටියට අපි යමක් කළ යුතුයි කියලා. ඒක අපි කරන්නේ එක පැත්තකින් මේ සම්මානලාභියාට උපහාර දැක්වීමක් පමණකුත් නෙවෙයි. අනිත් පැත්තෙන් සමාජයට කරන ලබන්නා වූ ආදර්ශයක්. මොකද සමාජයට පෙන්වන්නට වෙලා තියෙන අද නූතන පරම්පරාවට නවීන ලෝකයට පෙන්වන්න වෙලා තියෙනවා අපි කාටද සම්මාන දෙන්නට ඕන. මේවා අපේ තුලින් බැහැර වෙන දේවල්. ඒ නිසා අපි ඒක ආරක්ෂා කරගන්න තමයි අපි එක පැත්තකින් මේ වගේ අමාරුකම් ගණනාවක් එක්ක අපි මේ ගමන ආවේ. ඉතින් අපිට උදව් කරපු අය ගොඩාක් ඉන්නවා. එයාට අපි ස්තුතිවන්ත වෙනවා මේ ගමන යන්නට අපිට සහයෝගය දැක්වීම ගැන. ඉතින් කතෝලික සභාවෙන් ලැබපු සම්මාන, ඒ වගේම රූපවාහිනී නාට්‍ය තුලින් ලැබපු සම්මාන, වේදිකා නාට්‍ය තුලින් ලැබූ සම්මාන ගණනාවක හිමිකරුවෙක් මේ. ඒ වගේම අපි දැක්කා පළවෙනි වතාවට වෙන්නත් ඕන කතෝලික මුනිවරුන්ගේ ජීවිත කතා ගේනවා රංගනයට. විශේෂයෙන් සෙබස්තියන් මුනිදුන්ගේ ජීවිත කතාව. මම හිතන්නේ ඒකේ අත්දැකීම අපි බෙදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා මේ කතෝලික පුරවරේ හැටියට. ඒක මට මතකයි වැල්ලවීදියේ රංග දැක්වුණා ඒ නාට්‍යය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල රංග දැක්වුණා නේද? බොහෝ ප්‍රදේශවල රංග දැක්වුණා. ඉතින් අපි ආසයි ඇත්තටම ඒ ගැනත් රිචඩ්ගෙන් පොඩ්ඩක් දැනගන්න තියෙනවා නම් හරි හොඳයි. කොහොමද මේ මුනිවරුන්ගේ චරිත කතාවලට ඔබ පිවිසුනේ කියන එකත් අපේ මේ කතෝලික ජනතාව තුළට ගේන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. ඒකත් අපිට කතෝලිකින්ට ආදර්ශයක් වේවි. කතා කරන්න ඇත්තෙම මේ රිචඩ් මානවුදිලි කියන පුද්ගලයා බිහි වෙන්නේ කතෝලිකයෙක් වීම නිසාම තමයි. ඒ කියන්නේ කතෝලිකයෙකු වීම නිසා මට මේ කලාකරුවෙකු වීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මං කටුවපිටියේ පල්ලියේ තමයි හැදුනේ. ওই පල්ලියේ සේවනයේ තමයි මං ජීවත් වුනේ. එතකොට කටුවපිටියේ පල්ලියේ අදට දිවංගත වෙලා ස්වර්ගස්ත වෙලා තිබෙන ස්ටැන්ලි වෙදසිංහ ගරු පියාණන් තමයි මට ඒ පාර කියා දුන්නේ. මම පූජා සහායක දරුවෙක් හැටියට ඉන්නකොට මගේ හැකියාවන් දැකලා මට කියනවා කාන්තාරුවට යන්න කියලා. කාන්තාරුවෙන් ලැබපු පන්නරේ නිසාම තමයි මම අද ලංකාවේ ශ්‍රේෂ්ඨතම වේදිකා නාට්‍ය වෙන මනමේ සිංහබාහු මහාසාර ලෝමහංශ ප්‍රේමෝද්දාති සෝකෝ කපෝ කපෝති එළවගින් මෙලවාව රත්තරන් වෙල්ල වැහුන් ඒකට මට හිනා රත්නාවලී ආදී සියලුම නාට්‍ය මහාචාර්ය ඉදිරියට සරච්චන්ද්‍රයන්ගේ සියලුම නාට්‍යවල මට රංගපාන්න වාසනාව උදා වුණේ මගේ හඬ පෞරුෂය නිසා. මොකද එතුමානෝ මට කිව්ව වරක කතෝලිකයන්ට හරිම ලස්සන හඬක් තියෙනවා. හොඳ පෞරුෂයකින් යුත් හඬක් තියෙනවා. ඒක ඔයාලට පිහිටලා තියෙනවා. ඒ නිසා මම මනමේ පොතේ ගුරු හැටියට හිටියා. සිංහබාහු පොතේ ගුරු හැටියට හිටියා. මම හිතන්නේ මගේ ජීවිතේ ලැබපු වාසනාවන්ත අත්දැකීම්. ඉතින් මම හිතන්නේ පල්ලිය තමයි මම මේ කටයුතු වලට ගෙනාවේ. ආපු ප්‍රශ්නේ උනේ මේ මුනිවර චරිත කියන එක. මම හිතන්නේ මම දන්න කාලේ ඉඳලම සුදෝ සෙබස්තියන් මුනින්ද්‍රයා මට ගොඩාක් සමීපයි. මොකද කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සේවන තමයි මම හිටියේ. පුංචිම කාලෙදිත් මම පුංචි සෙබස්තියන් වුණා. තරුණ කාලේට ආපු වෙලාවේ මම තරුණ සෙබස්තියන් වුණා. ඊට පස්සේ මම සෙබස්තියන් මුනින්ද්‍රගේ ජීවිත කතාව නිර්මාණයක් හැටියට ගෙනාවා. පළවෙනි වතාවට නිර්මාණය ගේනකොට තමයි මගේ
හෘදයාබාධයක් ඇති වෙලා මම අවසාන කියන්නේ මරණාසන්න මොහොතකට පැවරුණා. හදිසි අනතුර කොයි කාලේද ඔය? ඊට පස්සේ 2014 විතර. නමුත් අර මට මතකයි මම දන්නේ අපේ දරුවෝ ඒ කියන්නේ නාට්‍ය රංගපාන්න ආපු දරුවෝ ඔක්කොම ගිහිල්ලා සෙබස්තියන් මුන්ඩ්‍රේගේ පාය පාමුලා අත්තියලා මේ යාඥා කරලා තිනවා අඬා මට ජීවිතේ ඉල්ලලා. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අපේ සුනිල් මහත්මයාට. අපි අපේ ආදරණීය රිචඩ් මානමුදලි කලාකරුවාගේ අද හවස පැවැත්වෙන විශේෂ උපහාර වැඩසටහන වෙනුවෙන් නිමිත්ත කරගෙන පවුලේ නාලිකාව සෙත් FM ගෙන එන විශේෂ වැඩසටහනේ ඔබ රැඳෙන්නේ. තවත් අපේ රිචඩ්ගේ ආදරණීය හිතවතෙක් ගමේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. කොස්තා මහත්මයා අයිබෝන්. ප්‍රියනාත් කොස්තා. පියනාත්ද ප්‍රියනාත්ද? පියනාත් කොස්තා. ඔව්. අපි එතුමා ගැන වචනයක් කතා කරමුනේ රිචඩ් මුලින්ම. පියනාත් කොස්තා කියන්නේ මම එයාට ආදරය කරන්න ඉස්සෙල්ලා මම ගොඩක් ආදරය කරේ එයාගේ තාත්තට. නෝබර්ට් කොස්තා කියන ගුරු පියාණන්ට. මම හිතන්නේ එතුමාණන්ටත් අපේ පදනමෙන් උපහාර උත්සවයක් පැවැත්වුවා. ඒ වෙනකොට මම ටිකක් අසනීපෙන් හිටියේ. මම රෝහල් ගත වෙලා ගෙදර ඇවිල්ලා දවසක් නැත්තම් දෙකක් වෙන්නේ. ඒ අවස්ථාවට අපිත් සම්බන්ධ වුණා මම හිතන්නේ සෙත් FM නාලිකාව. එතකොට මට ආරාධනා කරනවා සර්ගේ උපහාර උත්සවේ නිවේදක හැටියට කටයුතු කරන්න කියලා. ඉතින් මට හරි වෙලාවේ තිබිච්ච ශරීර අපහසුතාව කොච්චර තිබුණත් සර්ට කරන ගෞරවයක් හැටියට නෝබර්ට් කොස්තා කියන්නේ නොසැලෙන බොහොම ගහම්බීර ඒ වගේම ඍජු කියන්නේ ජීවිතේ බොහෝ දේවල් මට කියා දීපු මගේ හිතවත්ම ගුරුපියෙක්. මං වරක ප්‍රසිද්ධියේ එක අවස්ථාවකදී මං අපහසුවට ලක් වෙලා මං කිව්වා මම ගමේ කෙනෙක් නෙමෙනේ. ඉතින් කියලා මම පොඩි තිත්තිකක් තියපු වෙලාවක සර් මට කිව්වා නෑ රිචඩ් ඔයා මේ ගමේ තමයි. ඔයා ගමේ කෙනෙක් කියලා මම පුදුමාකාර විදිහට ඔසවා තැබුවා. ඉතින් එතුමාගේ පුත්‍රයා තමයි මෙතුමා. මේ ප්‍රියනාත් කොස්තා. මෙයයි තවත් එක්කෙනෙක් ඉන්නවා මේ වගේම ප්‍රිමාල් ජයකොඩි කියලා. ඒ කියන්නේ ජයකොඩි පරම්පරාවෙන් ඇවිල්ලා ඒත් ජයකොඩි සරුත් විශාල වශයෙන් මේ කඳවල ගමට සහ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ කටයුතු කරපු කෙලින් මිනිස්සෙක් මම දකින්නේ එහෙමයි. කෙලින්ම කියනවා කියන්න තියෙන දෙන්නේ වගේ කෙනෙක්. ඉතින් යාගේ පුතා ප්‍රිමාල් කොස්තා. මේ ප්‍රිමාල් ජයකොඩි. මෙයා කොස්තා. අර මොකද කෙලින්ම කියයිද කියලා ඔබ ගැන? මම රිචඩ්ට මුලින්ම හඳුනගන්නේ අවුරුද්ද නම් මතක නැහැ. සංකල්ප කලාකවය සංවිධානය කරපු නියත විවරණ වේදිකා නාට්‍ය පුහුණුවීම් කටයුතු කරපු වෙලාවල් වලදී සහ වැඩිපුරම මීගම නගර ශාලාවේ වේදිකාවේ අවසන් රේසල් මේ අවසන් පුහුණුවීම් ටික කරන වෙලාවයි තමයි මම රිචඩ්ව මුලින්ම දන්නේ අඳුනගන්නේ. ඒ ඇඳුනුම්කම දිගට ගියා. ඒ ඇඳුනුම්කම කොච්චර දිගට ගියාද කියනවා නම් ඊටාම කෙටි දවසකදී රිචඩ්ලා ගෙදරට ගිහිල්ලා කෑම කාලා එන්න තරම් දැඩි හිතවත්කමක් වුණා. ඒ හිතවත්කම ඒ ඉස්සරහට යද්දී මග ඇරුණා. රිචඩ් නිතර හම්බ වෙන්නේ නැතුව ගියා. මමත් ඒ ක්ෂේත්‍රේ නොහිටපු නිසා මමත් වෙන දේවල් වලට යමු වෙච්ච නිසා නිතර හමු වෙමින් නැතුව ගිහිල්ලා රිචඩ් හමු වුණේ නැහැ. ඊට පස්සේ ආයෙ හම්බ වෙන්නේ රිචඩ් කඳවලට ආවට පස්සේ. රිචඩ් කඳවල පදිංචියට ආවට පස්සේ. රිචඩ් මාව ආයශරයක් පිළිගන්නේ අලුත් කෙනෙක් හැටියට නෙමෙයි. එදා අර මුලින්ම අඳුනගත්ත මම ප්‍රියනාත් රිචඩ් ඇඳුනුම්කම තමයි මාව ඒ විදිහට අඳුනගන්නේ. එදා ඉඳන් බොහෝ දේවල් වලදී අපි එකට වැඩ කළා. එකේ පල්ලිය වැඩවලදී සහ වෙනත් වැඩවලදී අපි එකට වැඩ කරන්න අවස්ථාවල් හම්බුණා. මටත් ලොකු උදව්වක් කරලා තියෙනවා. අපේ දුවගේ ගීතිකාව ලියලා දුන්නා. ඒ වගේ බොහොම ලොකු හිතවත්කමක් අපි අතරේ තිබුණා. ඒ හිතවත්කම හන්දම තමයි කඳවල සංවර්ධන පදනමට සුනිල් කොස්තා මහත්මයා මේ යෝජනාව ගෙනාවේ. රිචඩ් මානමුදලිට අපි උපහාරයක් කරන්න ඕනයි කියලා. ඒ උපහාරය කරන්න ඕනයි කියලා ආපු තැන ඉඳලා මේ සඳහා සැලකිය යුතු ප්‍රමාණයකින් මට දායක වෙන්න අවස්ථාව හම්බුණා. ඒ තත්ත්වයට යන්න
ඕනකම තිබුණේ අර මුලින්ම දැන අඳුනගත්ත ආකාරය සහ ඒ තිබිච්ච බැඳීම හන්දමයි. රිචඩ් වෙනුවෙන් අද හවස අපි පවත්වන ඒ මේ උපහාර උත්සවයේ ඉතාමත් ගරු ගාම්භීර ආදරණීය විදිහට අපි සංවිධානය කරලා තියෙනවා. ඉතාමත් හොඳින් ඒක අවසන් කරන්නට අපිට අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි කොස්සමාත්ම ඔබට. රිචඩ් අපි හම්බුනේ කොහමද නිකන් මතකයේ මුල මට මනුසත්තු මතකයි ඊටත් පෙර යුගයකුත් තියෙනවා යම් අවස්ථාවලදී විශේෂයෙන් මම එතකොට සෙට් නාලිකාව ආරම්භ කරලා නැහැ. ජාතික ගුවන් විදුලිය මම ඒ කාලේ හිටියේ. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ හිටියනේ මිත්‍ර කණ්ඩායමක්. ඒ කියන්නේ ඉස්ලාම් පටන් ගත්තේ මීපුර ගොවි සමාජය කියලා. එතකොට රවි ලාල් අයියා ඔය අපේ ගමේම පිරිස කීර්ති එතකොට ඔය නෙවිල් ද සිල්වා සුසිත් ජයතිලක ඔය ආදී පිරිසක් එක තමයි අපි නාට්‍ය කරන්න පටන්. එතකොට ඒ කණ්ඩායම තුල ඔයා චුට්ටක් වයසයි නමුත් ඉතින් ඒ වුණාට මේ ඒ කණ්ඩායම හා ගැබ් වෙලා අපිත් එක්ක බොහෝ වැඩ කටයුතු කළා. ඊට පස්සේ අපි නාට්‍ය කළා, වීදි නාට්‍ය කළා. ඔහොමම යනකොට මට අවස්ථාව තිබුණ කොහොම හරි ඔය ගුවන්විදුලි පැත්තට යන්න නේ. ඒ ගියාමත් කොහොම හරි හම්බුණා. ඒ හම්බුණා. ඊට පස්සේ අපි ටික වැඩෙනකොට අවසානයේදී ලොයලා විද්‍යාලයේ මම ගුරුවරයෙක් හැටියට කටයුතු කරනකොට ලොයලා FM කියලා අපි පුංචි ගුවන්විදුලි වැඩසටහන් කීපයක් කළා. මේ කියන්නේ එක්තරා පාසලේ ජුබිලි උත්සවයකට සංවස්තර උත්සවයකට තරංගමාලාවක් පාවිච්චි කරලා මුල් වලට දවස් 5ක් එක දිගට අපි වගේ එකක් කළා. ඉතින් ඒකේ මට ගුරුහරුකම් ලැබුණේ මෙතුමාගෙන් තමයි. ඇවිල්ලා ඊට පස්සේ මට තේරෙන්නේ නැහැ. නමුත් මම දන්න ප්‍රමාණයෙන් අපි ලස්සනට ඒ වැඩේ කරා. ඊට පස්සේ සෙත් FM ආරම්භ කරපු තැන ඉඳන් මම හිතන්නේ ඊටත් පස්සේ අපි තවත් ඒ වගේ අධ්‍යාපන මේකම අධ්‍යාපන කලාපයම සම්බන්ධ කරගෙන මට මතකයි ඔබතුමන්ටත් සහාය වුණා එකට. කලාපයම ළමයි සහ ගුරුවරුන් අතරින් හැකියාව තියෙන අය තෝරගෙන සිසු හඬ කියලා වැඩසටහන. ඒකෙදිත් ඔබතුමා දායක වුණා මම හිතන්නේ. ඒක මම හිතන්නේ මාසයකට ආසන්න කාලයක් වැඩසටහන විකාශය කරා අපි මීගම ප්‍රදේශයේ සිට. ඔය වගේ කටයුතු වලදී මම හිතන්නේ අපි එකට සෙත් කියන්නේ අපි පවුලේ කියන්නේ සහෝදරාත්මක නාලිකාවක් බවට පත් වුණා. ඒ නිසා මම මුල් කාලේ මට මතකයි මම නිශාන්තී කියලා වැඩසටහනක් එමත් කළා. පැයක් රාත්‍රියේ පැයක් මම නිවේදන කටයුතු කරමින්. ඉතින් දැන් මේ ආපු ගමන් මඟ ගැන මුල සහ දැන් එක්ක මේ දශක මම හිතන්නේ 45යි. ඔය කාලය ඔබ යම් ආකාරයක ශක්තියක් ඔබට ලැබෙන්නේ නැති පවුලෙන් සහෝදරයින්ගෙන් අනිත් හැමෝගෙම තවත් ඔබට මොන වගේ ශක්තියක්ද ලැබුණේ ඔබ ආගමික වශයෙන් අත්‍තරම මේ ගමන එන්නට ඔබට දැනෙන විදිහට? විශේෂයෙන්ම මේ මම කතෝලිකෙක් හැටියට සාමාන්‍ය පෙළ අවසන් කළායින් පස්සේ මට පුළුවන් වුණා දහම් පාසල් ගුරුවරයෙක් වෙන්න. ඊට පස්සේ දහම් පාසල් ගුරුවරයෙක් හැටියට කටයුතු කරන ගමන්ම මම පුංචි කාලේ ලක්රවි සමිතියේ හිටියා. ඊට පස්සේ මම ඒක මුහුපුරා ගිහලා මම ලක්රවි අනුශාසක කෙනෙක් හැටියට හිටියා. ඒ ලක්රවි අනුශාසකලා එකතු වෙලා නාට්‍යයක් හැදුවා. ඒකේ මූලිකත්වය ගත්තේ ඇන්ටන් කොළඹගේ කියන අපේ සමකාලීන මිත්‍රයා. ඊට පස්සේ රූකඩ නළුවෝ තමයි නාට්‍යයේ නම. මට අවුරුදු 16යි. 1981 වයසත් කිව්වා ඕනේ. එතකොට ඒ නාට්‍යය මම රඟපානවා. ඉතා පුංචි කොල්ලෙක්. එතකොට නෙවිල් එහෙමත් හිටියා, කීර්ති එහෙම හිටියා, අපේ ගොඩක් අය අපේම ටීම් එකේ අය හිටියා. ඊට පස්සේ ඒ තුල තමයි කතෝලික ආభాෂයට මම හුරු වෙන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් කටුව පිටේ පල්ලි කරන හැම නත්තල් නාට්‍යයක්ම, හැම පාස්කු නාට්‍යයකම, ඒ වගේම අපි මම පුංචි කාලේ ටීචර් නාට්‍ය
ටීටර් පෙන්නනවනේ. දිමුංගු මාස්ටර් කටුව පිටියේ සෙබස්තියන් මාව හිටපු දිමුංගු මාස්ටර් තමයි ඒ ටීටර් නාට්‍ය කරන්නේ. එතකොට ඒ ටීටර් නාට්‍ය වලත් මම යනවා පිළිගැනීමේ අර කුමාරවරු කියලා තියෙන. ඒකට හේතුව තමයි මගේ මාමා ප්‍රැන්සිස් ජයකොඩි මේ ටීටර් නාට්‍ය වල බොහෝ සම්බන්ධයි. විශේෂයෙන් ඉතාමත් මිහිරට ගායන ගායකෙක් ඔහු. ඉතින් මට පුංචි කාලේ ඕවත් දැකලා තියෙනවා, ආభాෂය ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ කතෝලික පදනමක් තුල මට පුළුවන් වුණා මේ තුල රැඳෙන්න. මට ඊටත් වඩා කතෝලික පදනමක් තුල විශේෂත්වයක් තියෙනවා මේ මහවීදියේ පල්ලිය. මහවීදියේ පල්ලියේ මේ භූමිය මහවීදියේ පල්ලිය වම් පැත්තට වෙන්න තිබුණා පුංචි ගරා වැටුණු පුංචි ගොඩනැගිල්ලක්. ඒ කියන්නේ අඩි 30ක 40ක වගේ පොඩි ගොඩනැගිල්ලක්. ඒකේ වහලේ කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න. ඊට පස්සේ අපි ඒකට ගෙනල්ලා පාරාලයක් හයි කළා. හරි. එච්චර ලස්සන නෑ වැඩේ, මොකද තැනත් එච්චර පිරිසිදු නෑ. නමුත් අපි ඒක පිරිසිදු කරගෙන අපේ කණ්ඩායමක් හදාගත්තා රවුමක්. ඒක තමයි සංකල්ප කලාකවේ. සංකල්ප කලාකවේ තුල තමයි සුනිල් කෝස්තා මහතාව මට හමු වෙන්නේ. සුනිල් කෝස්තා මහතා ඇතුළු අපේ විශාල පිරිසක් අපි එකතු වෙලා රංග අභ්‍යාසවල යෙදිලා ඒ රංගනය පිළිබඳ ඉගෙනගෙන දවස ගානේ අපි සතියට දවස් 2-3ක් එනවා. ඇවිල්ලා පානුයි පරිප්පුයි කාලා නැත්තම් ওই ගෙදරින් ගේන කෑම මොනාරි කාලා ලස්සන සුන්දර කාලයක් ගෙවුවා. මම හිතන්නේ නෙවිල්ද සිල්වා මහතාත් එතන හිටියා, රොෂානි මාරියන් හිටියා, ලාල් ෆර්නෑන්ඩෝ හිටියා, ඔය වගේ කොළඹගේ අපි නාට්‍ය හිටින සංකල්ප කලාකරුවෝ හිටිනේ. ඉතින් සංකල්ප කලාකරුවෝ නිසා ලැබපු දේවල් තමයි මේ කලාවත් එක්ක මෙච්චර දුර යන්න පුළුවන් වුණේ. මොකද කොළඹ හිටපු අපේ ප්‍රවීණයන් සුනිල් කෝස්තා මහතා අපිට ගෙනත් දුන්නා. ඒ අයගේ දැනුම දුන්නා, ගුරුහරුකම දුන්නා. ඒකම තව තැනක් මට මතක් කරන්න ඕන. ওই කතෝලික පරිසරය ගැන කියද්දි. මීගමේ ජනාබෝධ කේන්ද්‍රය. ගෞරව සරත් ඉද්දමල්ගොඩ පියතුමා යටතේ අපි සුදර්ශන ජනසන්නිවේදන සංගමය කියලා සංගමයක් නිර්මාණය වුණා. ඒත් අපේ සමකාලීන මිත්‍රයොත් එක්ක. ඊට පස්සේ ඔය ක්‍රිස්තු නිවාසය කියලා අපි ඒකට කියන්නේ. ක්‍රිස්තු නිවාසය තුල අපි හැමදාම නාට්‍ය පුරුදු වෙනවා. ඊට පස්සේ අපි එතුමා ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග අපි වීදි නාට්‍ය කළා. මම හිතන්නේ මීගමේ සෑම ගමකම, ඒ කියන්නේ මේ දීවර ප්‍රජාව ජීවත් වෙන හැම ගමකම ගිහිල්ලා අපි වීදි නාට්‍ය පෙන්වලා තිනවා. ඒ අය දැනුවත් කරන්න, ඒ අයට රසය දෙන්න, එයාලව ප්‍රඥාවට ගෙනියන්න අපි බොහෝ කටයුතු කළා. අපිට ලොකු දේවල් දන්නේ නැති කාලේ. හැබැයි ඉතින් වීදි නාට්‍ය කියන්නේ හරි සුන්දර වැඩක් නේ. ඒ කියන්නේ වීදි නාට්‍ය කරද්දී කියන්නේ ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ මේක වීදි නාට්‍යයක් කියලා. ඉතින් අපි කෑකෝ ගහගෙන අර බීපු මිනිස්සු වගේ අර මෙන් එනවා. කාමච්චෝඩිදී අපිට ගහන්නත් ගියා පිරිසක්. පොළ ළඟදී අපි නාට්‍ය කරද්දී ඔය වගේ ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි ඒ වකවානු තුල අපි නීතිමය ගැටලු වලටත් අහුවෙලා අපි කවුද මේකේ නායකයා කියලා අහපුවම මම හිමීට මෙහෙම කරද්දී මාව අතින් තල්ලු කරලා වෙන දෙන්නෙක්ව දාලා මම නායකයෙක් නෙමෙයි වගේ දැනුච්ච නිසා වෙන්න ඇති. කොහොම හරි හොඳ සුන්දර කාලයක් ඒ ජනාබෝධ කේන්ද්‍රය හරහා ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා හරහා ඊට පස්සේ රොයි රොඩ්රිගෝ, වින්සන් බුලත් සිංහල, මාරියක්කා, ප්‍රෙඩී ගමගේ යදු විශාල පිරිසක් අපිත් එක්ක වුණා. ඉතින් ඒවයින් ලැබපු පන්නරයත් එක්ක තමයි මේ ගමන ආවේ. ඉතින් ගමන නම් හරිම සුන්දරයි. මම නම් කටුකයි කියන්නේ. මොකද සමහරක් අය කියනෝනේ ඔය රෝසමල් අතුරුපු යහන මේ වල නෙමෙයි ආවේ කියලා කලාවට. අනේ මම නම් ආවේ ඒ හැම කටු ගොඩක්ම මට නම් මලක් තමයි. ඒ නිසා තමයි අද මට අවුරුදු 45ක් තුල ඉන්න පුළුවන් උනේ. පුංචක් කියන්න පුළුවන්. ඔය ලුම්බිනි රංගහලේ තමයි අපි ඉස්සල්ලාම ඔය නාට්‍යයක් රංග දක්වන්නේ ප්‍රථම මංගල වේදිකා රංගය. ඒ කියන්නේ අපි කොහෙ ගියත් ඉස්සර ලුම්බිලි රංගහලේ තමයි ප්‍රථම නාට්‍යය. ඉතින් සමහර විට මම ඔය ප්‍රථම නාට්‍ය ලුම්බිලි රංගහලේ රංග දක්වලා ඊට පස්සේ නාට්‍ය උරුණයින් පස්සේ ඔය සාද සංග්‍රහ හරි එක්කෝ කතා බතා ඔක්කොම ගිහිල්ලා එළියට බහලා බලද්දි පාරේ බස් නෑ. ඊට පස්සේ අවුලක් ටවුන් එකේ ඉඳන් පිටකොටුට කොහොම හරි පයින් එනවා. පයින් ඇවිල්ලා පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකේ ඊට පස්සේ ඉන්න තැනක් නෑ. එක්ක පත්‍ර කොලයක් කියලාගෙන ඉඳා ගන්නවා. එහෙම නැත්නම් බස් එකකට ගොඩ වෙනවා. බස් එකට ගොඩ වෙච්ච ගමන් කෑ ගන්නවා. එන්නපා බස් වලට කියලා. එතකොට ඔහොම ඉඳලා පාන්දර 4:00 විතර ඔන්න බස් එක ස්ටාර්ට් කරද්දි මීගම බස් එක ඔන්න ඒකේ මීට ගෙදරට ඇවිල්ලා තෙල්ලත් අන්දින් බහැලා ගෙදර ගිහිල්ලා ආයෙ මූණකට හොදගෙන ඇඳගෙන ආයෙ ඉස්කෝලේ යනවා දරුවන්ට ගණන්. ඉතින් ඒව හරි සුන්දරයි. ඒ වගේම හොඳ අත්දැකීම් කීපයකුත් තියෙනවා ඔය නාට්‍ය කරන්න කියලා මතක ඇති. ඔයාලට මට වෙච්ච අනතුරු එහෙමත්. මොකද ජර්ම නාට්‍ය කරද්දී මහාචාර්ය දිරිවිසාස් චන්දයන්ගේ මම පිටකොටුවේ ඉන්න මොහොතක එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා යාළුවෝ දෙන්නෙක්
බෙල්ලට පිහියක් තියලා දැලි පිහියක් තියලා මගේ තිබිච්ච සීලොම දේවල් ගත්තා. ෆෝන් එකත් ගත්තා. ඉතින් මං චුට්ටක් එයාලත් එක්ක එල්ලෙන්න ගිහලා තමයි බෙල්ල කපලා දැම්මා. නෑ බෙල්ල කපලා නෙවෙයි බඩට පිහියක් යන්නේ. ඉතින් ඒ වගේ සුන්දර අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවා සුන්දරයි. ඒ නිසා තමයි අදත් මේ අවුරුදු 45 තිස්සේ ආවේ. හොඳයි. අපේ තවත් ඔබේම ආදරණීයෙක් ඉන්නවා එහා පැත්තේ නේද? රිචඩ් ගෙම කටින් දැනගන්න ලැබුණානේ ඔහු දහම් ගුරුවරයෙක් හැටියට හිටියා කියලා. ඔව් මම විවාහ වුණෙත් දහම් ගුරුවරියක් එක්ක. ඒ පවුලේ ඒ බිරිඳගේ පවුලත් හැමතිස්සම පල්ලියට සම්බන්ධ වෙලා හිටපු අය. ඉතින් ඒ රිචඩ් ධර්මය අනුසාර කරගෙන කලාව තුලින් ජනතාවට කතා කරපු එක අපි බොහොම අගය කරනවා. මම හිතන්නේ ඔබතුමත් ඉස්සෙල්ලා ඒ අගය කිරීම කළා. ඒ මොකද හිතන්න මේ අපේ සුනිල් සර් කිව්වා වගේ අපි හිතන්නේ නැති සාන්තුවරයා හරහා සාන්තුවරයෙක්ගේ කතාවක් හරහා ජනතාවට කතා කරනවා කියන එක ඉතා වටින දෙයක්. ඒ වගේම තමයි දැන් අපි දැක්කා මේ රිචඩ් මානමුදලිගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් ඔක්කොම ඔහු රෝසමල් කරගෙන තියෙන්නේ. ඒක හරි අමාරු දෙයක්. ඒක කටින් කියන තරම් පහසු දෙයක් නෙමෙයි. ඒවා රෝසමල් වගේ බාර ගන්න එක. ඉතින් අපි ඒ තිබිච්ච ඒ ගොඩනැගීම අපි විශ්වාස කරන විදිහට දෙවියන් වහන්සේ ඔහු මේ දක්වා කැඳවගෙන ඇවිල්ලා තියෙනවා අමාරු මාරක පහසු විදිහකට. ඉතින් අපි ඔහුට මේ කඳවල සංවර්ධන පදනම වෙනුවෙන් අපේ ගෞරවය ආදරය වගේම සුපතුම් පිළිගන්වනවා. හොඳ නිර්මාණ කරන්න. තවත් ජනතාවට සේවය කරන කලාකාරයෙක් වෙන්න. ඒ වගේම තමයි ඔහුට තාම මතකයි ඔහු පටන් ගත්ත තැන්. හුඟක් කලාකාරයින්ට තමන්ගේ පටන් ගත්ත තැන් අමතකයි. ඉතින් අපි ඔබට ගරු කරනවා. ඒ වගේම තමයි දැන් අපේ කඳවල සංවර්ධන පදනම හැදිලා තියෙන්නේ කඳවල ගමට මොනම ආකාරයකින් හරි සම්බන්ධ වෙච්ච පිරිසක් එකතු වෙලා ගමේ සංවර්ධනය වෙනුවෙන් යමක් කරන්න. ඉතින් ඒ සංවර්ධනය සඳහා කරද්දී අපිට රිචඩ් වගේ කෙනෙක්ගේ රිචඩ් වගේ චරිතයක් සමාජය තුළ බැබලෙන චරිතයක් ඒක අපේ බාල පරම්පරාවට අපේ කුඩා දරුවන්ට තේරුම් ගන්නන්න ඕනේ. මොකද දැන් අපේ තාක්ෂණයත් එක්කලා මේ නාට්‍ය කලාව සිනමා කලාව අභියෝගයකට ලක් වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒක යුගයේ හැටි. නමුත් ඒ තුල ඔහු තාම දරුවන්ව පෝෂණය කරනවා කලාවෙන්. ඔහුගේ මාර්ගයේ ගෙනියන්න ළමයින්ව ගොඩනගනවා. ඒක අපි බොහොම අගය කරනවා රිචඩ්. ඒක බොහොම අගය කරනවා. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවක් කරගන්නවා සෙත් FM නාලිකාවට. අපි දන්නවා ඇන්ටන් මහත්මයා බොහොම ආදරණීය කලාකාරයෝ එක්ක පොදු වැඩ කරන අයත් එක්කලා. ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නවා සෙත් FM නාලිකාවටත් ඇන්ටන් මහත්මයාටත් ස්තුතිවන්ත වෙන්න. මේ වගේ වටිනා ගුවන් කාලයක් අප වෙනුවෙන් විශේෂයෙන්ම රිචඩ්ගේ කලා ජීවිතය වෙනුවෙන් වෙන් කිරීම ගැන අපගේ ස්තුතිය පළ කරන්න. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ කඳවල සංවර්ධන පදනම විසින් සංවිධානය කරන මේ උත්සවය මොන ආකාරයකින් හරි රස විඳින්න ඔබටත් අවස්ථාව ලැබේවා කියලා. සුනිල් ටී මහත්මයාත් එක්ක ඉන්න මේ මොහොතේ අවසන් වශයෙන් ඔබටත් අවස්ථාව තිබෙනවා. මයික්‍රොෆෝනේ ඔබටයි. ඔව් ඇත්තෙම ගොඩාක් සන්තෝෂයි මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන. මම දකිනවා මේ රිචඩ්ගේ දහම් පාසල් ජීවිතය ඇතුලේ අප කතෝලික සභාවට කතෝලික පල්ලියට දීපු සහයෝගය ඉතාමත්ම ප්‍රශංසනීය කියලා මම දකින්නේ. මම මතක් වෙනවා දැන් අවුරුදු කිහිපයක් ඉස්සෙල්ලා අපි කතෝලික බල මණ්ඩලයේ මීගුමේ අපි සංවිධානය කරපු නත්තල් කලාපයට ගෙනාව කඳවල මීසමේ දහම් පාසල් දරුවන් සහ සියලු දෙනා එකතු වෙලා නත්තල් නාට්‍යයක් මතකද? ඒක පුහුණු වීම බලන්නත් මං ගියා. මම ගියේ මේ ගමේ කෙනෙක් හැටියට ඉතාමත්ම කැපවීමෙන් පුහුණු වීම කරලා ඒ දරුවන්ව ඉතාමත් හොඳ නාට්‍ය ශිල්පීන් හැටියට ගොඩනගන්න මම හිතන්නේ රිචඩ් දැක්කූ සහයෝගය සහ උනන්දුව සහ කැපවීම නම් අතිවිශිෂ්ටයි. ඒ විශිෂ්ටත්වයට අපි ගරු කරන්නට ඕන. ඒ වගේම අපේ කඳවල සංවර්ධන පදනමෙන්
එක්තරා වෙලාවක අපි හමු වුණා කඳවුල විදුහල්පතිනිව කඳවුල ඉස්කෝලේ. ගිහලා අපි ඉල්ලුවා අපේ ළමයින්ට පොඩි නාට්‍යයක් කරන්න නෙමෙයි නාට්‍යයක් පුහුණු වීම සදා. කැප වෙලා රිචඩ් මම දැන් ළමයින්ව පුහුණු කරුවා නාට්‍ය සදා. අද ඒගොල්ලෝ සමහර අය නළුව වෙලා ඇති. නළු ජීවිතය තුළ ගොඩනගෙනව ඇති. හරිද? ඒ තරම් දරුවන් වෙනුවෙන් දරුවන්ට නාට්‍ය පිළිබඳව මේ වේදිකාව පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නට මහත් උනන්දුවක් දැක්වුවා. මට මතක් වෙනවා අපේ අතීතයේ අපි ඉස්සර මාසිකට සැරයක් මේ රුපියල් 225 වැටුපට රස්සාවට ගියේ විද්‍යාගණිත ගුරුවරු අපි. අපි හැබැයි හැම සතිය හැම මාසිකම ලුම්බිනියට හරි එහෙම නැත්නම් ඔය තිබුණු කොළඹ යම් ස්ථානවලට නැත්නම් මීගමුවට නාට්‍යයක් බලන්න යනවා මොන જાතියෙන් හරි වේදිකා නාට්‍යයක්. ඒ වේදිකා නාට්‍ය බැලුවේ වේදිකාවට තිබුණු පුදුම ඇල්මකින්. ඒ වේදිකාව තුළින්ම මතුවලා තමයි අද රිචඩ් වේදිකාව විතරක් නෙවෙයි මං හිතන්නේ කලා ශාස්ත්‍රයේ තියෙන සෑම අංගයක්ම ආක්‍රමණය කරලා ඉවරයි. ආක්‍රමණය කරනවා යා. ඒ හැකියාවුඩ. එයාගේ උත්පත්තියෙන් ලැබූ හැකියාව නම් අපි අගය කරන්නට ඕන. ඒක උපතින් ලබාගත් දේවල් ඒවා ඥානවල තිබිලා අපිට ඒක නැහෙනි. අපි ඉතින් කනගාටු වෙන්න ඕන එක පැත්තකින් අපිට ඒක නැහැ. ඒ හැකියාව අපි ගාව නැහැ. නමුත් හැම පැත්තකම ඒ හැකියාව රිච්චට තිබුණා. ගීත ගායනය අපිව හිනාසාවිට ගිල්වන්න. එතකොට දෙපැත්තටම නැති නළුවෙක් හැට ඇවිල්ලා සිනමාව තුළ අපිව රස ගන්නවන්න. ඒ වගේ ගොඩාක් හැකියාවන් තිබිච්ච කෙනෙක්. ඉතින් මේ වෙලාවේ මේ උපහාර පිදීම මං හිතන්නේ අපි අතින් නම් කොයි විදිහෙන්වත් වළක්වා ගත නොහැකි කාරණයක් බව සියලු දෙනාට මතක් කරන්න ඕනේ. ඒ නිසා ආදරණීය දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ මෙතෙන්ට එකතු වෙමු. අපිත් එක්ක මේ ගමන යන්නට අපි රිචඩ් එක්කලා යා යුතු තව ගොඩාක් තැන් තියෙනවා යන්නට. අපි තව ටිකක් ගමන් කරමු කියලා මේ කඳවුර ජනතාවගෙන් විශේෂයෙන් ආයාචනය කරනවා. අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්නට අපිට උදව් කරන්න, අපිට සහයෝගය දෙන්න, මේ රිචඩ්ට තව තවත් ඉහළ නංවන්න අපිට උදව් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. අපිට තියෙනවා යන්න මාර්ගයක්. ඒ මාර්ගය හරි පැහැදිලි. ඒ පැහැදිලි මාර්ගයට අපි අපිට හම්බ වෙයි ගිම් නිවන්නට කෙම්බිමක්. බොහොම ස්තුතියි සුනිල් මහත්මයා. රිචඩ් එහෙනම් අපි මේ කතාව නිම කරමු. මම හිතන්නේ ඔබේ කතාව නිම කරන්න බෑ. ඒ තරම්ම පුළුල් හැම කලා ක්ෂේත්‍රයක්ම ඔබ ආවරණය කරලා තියෙනවා. වන්නේ කරමින් ඉන්නේ තවමත්. ඒක නිසා මම හිතන්නේ මේ අපිට මේ ලැබී තිබෙන කාල සීමාවේ ඔබේ සම්පූර්ණ වපසරිය අපිට කියන්න කතා කරන්න කාල වේලාවක් නැහැ. හරි. ඒ වුණත් අද සන්ධ්‍යාවේ අපි හමු වෙනවා. ඒදී තවත් බොහෝ කතා බහ සිදු වේවි. තවත් ඔබට උපහාරයක්ම සිදු වේවි. ඉතින් මේ හෝරාවත් ඔබටම උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෙත් FM පවුලේ නාලිකාව. තව විශේෂයක් කියනවා ඔබට අවස්ථාව තිබෙනවා මේ මොහොතේ. ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, කලාව වෙනුවෙන් ඔව්. විශේෂයෙන් මේ ඇගීම මට බර වැඩි. මම තාම පොඩි පුංචි මිනිස්සෙක්, පුංචි කලාකරුවෙක්. ඒ නිසා මම තව බොහෝ දේවල් දැනගත යුතුයි. බොහෝ දේවල් ඇසුපිරු තැන්වලට යන්න ඕන, තව ඉගෙන ගන්න ඕන, මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕන, ඇසුරු කරන්න ඕන. ඒක තමයි මගේ බලාපොරොත්තු. මම හිතන්නේ කඳවල සංවර්ධන පදනම මේ උත්සවය සඳහා නම් කළේ අපේ රිචඩ් කියලා. ආ. ඒක හරි වටිනවා. අපේ රිචඩ් කියපුවාම මට දැනෙන දැනීම වැඩි. මම හිතන්නේ ආර්ථික වශයෙන් යම්කිසි උවමනාවක් තියෙනවා මේ කටයුත්ත කරද්දී. විශේෂයෙන්ම ආර්ථිකය තමයි බලපාන්නේ අපිට. ඒකත් මම හිතන්නේ හොයාගන්න මේ පිරිස ගොඩක් මහන්සි වුණා. පිට රටවලින් පවා කඳවල ගමේ ඉන්න අපේ විශේෂ වූ පුද්ගලයන් අපිට උදව් කළා. මට උදව් කළා. මම කියන්නේ මට උදව් කළා කියලා. ඉතින් අද දවස් දක්වා මේ කරපු සියලුම කැපකිරීම් වලට මම ස්තුතියි කියනවා. ඒ වගේම මගේ පවුලේ අයව විශේෂයෙන් මතක් කරන්න ඕන. මාව මේ තැනට ගේන්නට මගේ අම්මා තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, විශාල පවුලක් ඔබ දන්නවා. 10 දෙනෙක්ගෙන් යුත් පවුලක්. අපි බොහොම අමාරුවෙන් ගොඩනැගුණේ. නමුත් ඒ පරිසරය, ඒ ලෝකයේ මට හදපු මගේ ජීවිතය ගෙනියන්න හදපු ලෝකයට මට උදව් කළ හැමෝටම ස්තුතියි. විශේෂයෙන් කටුවපිටිය සාන් සෙබස්තියන් විද්‍යාලයේ ඇලෝසියස් සිරිවර්ධන නැමැති මගේ විදුහල්පතිතුමා 79 ලෝක ළමා වර්ෂ ලේකම් කාර්යාලයේ මගින් පවත්වපු නාට්‍ය තරඟදී මම හොඳම නළුව හැටියටපත් වුණා. ඉතින් ඒවා මගේ ගමන යන්න ගොඩාක් ඉස්සරහට යන්න මට දීපු අත්වල. ඒ වගේම තමයි මගේ පවුල,
මගේ බිරිඳ ආදරණීය බිරිඳ මට බුදුමාකාර ශක්තියක් වුණා දෙනික හසින්ග ඒ වගේම මගේ දරුවෝ 4 දෙනා හැම කෙනෙක්ම මේ කලාවට ලැබී ආදරේ මාව රකින්නවා ඒ වගේම මට හම්බෙච්ච බෑනාවරුන් 3 දෙනා ඒ වගේම මිනිබිරිය දෙන්න මේක අපේ එක පවුලක් මේක කොහෙවත් එහා මෙහා වෙන්නේ ඊට පස්සේ ලේලියෙකුත් මට එකතු වෙනවා ඉතින් ඒ නිසා මගේ විශාල පවුලක් තියෙන්නේ ඒ පවුර බින්දින්න කාටවත් බෑ ඒ පවුර තුල තමයි මේ හැම දෙයක්ම කරන්නේ ඉතින් දෙවියන්වහන්සේ මට ආශිර්වාද කරනවා නා තවදුරටත් මගෙන් වෙන්න ඕන දේවල් ටික උන්වහන්සේගෙන් මට ලැබෙන දේවල් නෙමෙයි මම කියන්නේ මගෙන් තව ඔබ වහන්සේව මහිමයටපත් කිරීම සඳහා කුමක් කළ යුතුද එතෙන්ට මම අවසාන මොහොත දක්වා ගමන් කරනවා මගේ ලෙඩ දුක් අමාරුකම් බැරිකම් මහන්සි ඕක කිසිම දෙයක් මට අදාළ නැහැ ඒව මට ආශිර්වාද විතරයි ඇන්ටනයි ඔබ මට ඊටත් වඩා ලොකු ආශිර්වාදයක් මං හිතන්නේ අපි දෙන්න එකතු වෙච්ච දවසදී ඉඳලම දැනගත්තු දවසේ ඉඳලම මං හිතන්නේ අපි මේ කලාවත් එක්ක සම්බන්ධ වුණා නොදන්නා කාලෙත් ගුවන්විදුලිය සහ ඒ නිවේදන කටයුතු කියන මම නිවේදකයෙක් හැටියට වැඩ කරන්නේ ඉතින් මට ගුරුවරුකම ලැබුණෙත් ඔබෙන්ම තමයි ඉතින් මේ සෙත් එප්පෙන් මට කරන මේ අනුග්‍රහය විශේෂයෙන් ගුවන් කාලයේ මෙච්චර ප්‍රමාණයක් මං වෙනුවෙන් වැය කිරීම ඊටමත් සතුටු වෙනවා ඒ වගේම මීගමු ජනතාවට සහ මගේ ආදරණීයන් හැම කෙනෙක්ම ලංකාව පුරා විසිරී තිබෙන මට ආදරය කරන ප්‍රේක්ෂක ශ්‍රාවක හැම කෙනෙක්ටම මොකද පාරේ දැක්කත් මම හිතන්නේ හරීම ගෞරවාන්විතව මට කතා කරනවා ෆොටෝ එකක් ගමුද කියලා අහන්න ළඟට එනවා මාව අත ගන්න කාලයක් තිබුණා මට බැනපු කාලෙකුත් තිබුණා අසනිවැසි එහෙම කරපු කාලේ පෙන්නන්න බෑ තවුන්සෝ කියලා කිව්වා ඒ වගේම රිදීට්ටම් කරන කාලේ මාව ඇවිල්ලා අත ගාලා යනවා අනේ පවුනි කියලා ඒ වගේ විවිධ චරිතවලදී මට ලැබිච්ච ප්‍රතිචාරات එක්ක ඒ අය ගොඩක් මට ආදරය කළා හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා කඳවල සංවර්ධන පදනමට විශේෂයෙන් ස්තුතියි කියනවා අපේ රිචඩ් නැමැති මිනිස්සෙක්ව නැවත ප්‍රාණවත් කිරීම සහ ජීවත් කරවීම පිළිබඳව මිනිහෙක්ව ජීවත් කරවන්න පුළුවන් මේ වගේ ආගේ කිරීම වලින් තමයි සල්ලි පණන් වස්තු නෙමෙයි ඊට වඩා මිනිස්සුන්ගේ හදවත් පෝෂණය කරන්න පුළුවන් තව නිර්මාණ කරගෙන යන්න පුළුවන් මේ වගේ ආගේ කිරීම වලින් හැබැයි ජීවත් වෙලා ඉන්නකොට කරන තකොට තමයි ඒකේ විශේෂත්වය තියෙන්නේ ඉතින් මේ මට නම් ගන්න කියන්න ගියතින් ගොඩ තියෙනවා නමුත් ඒ හැම ඔක්කොම එකතු කරලා මට ආදරය කරපු ඔබට මම ගොඩාක් ස්තුතියි සෙත්තෙපෙම් නාලිකාවේ ඇන්ටනයි ඔබට සහ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ටමත් නැවතත් ස්තුතියි මීගමු පුරවරයට ස්තුතියි මට උදව් කරපු හැම මට රංගනය සඳහා අවස්ථාව දීපු ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වේදිකා නාට්‍ය වීදි නාට්‍ය ඔය සියලුම දේවල් වලදී මට ගුරුවර්කම් දක්වපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි සුල්ලයි ඔබටත් ගොඩාක් ස්තුතියි මේ යෝජනාව කළාට සමුගන්නවා විශේෂයෙන්ම අපේ ආදරණීය රිචඩ් අද අපේ මැදිරියට පැමිණීම විශේෂයි අද වගේ දවසක අද සවස් යාමයේ ඔහුට ගමෙන් උපහාරය සිදු වෙනවා ඒ නිමිත්ත කරගෙන අපේ පවුලේ නාලිකාව ඔස්සේ මේ හෝරාව ගත කරන්න පැමිණීම ගැන විශේෂයෙන් සුතවන්ත වෙනවා අපේ රිචඩ්ට එමනම් රිචඩ් තනියම නෙමෙයි ආවේ තවත් අපේ ආදරණීයන් 3 දෙනෙක් මම ඒ නම පාවිච්චි කරන්නේ ආදරණීයන් විදිහට මට ඒ හැම නමකටම ඉස්සරහින් එන්නේ ඒ වචනේ විතරයි. ඇත්තටම සුනිල් ටී සිල්වා එත් එක්ක ෆ්‍රැන්ක්ලින් ගෝමස් ප්‍රියනාත් කොස්තා ගමේ 3 දෙනෙක් විද්වතුන් කලාකරුවන් 3 දෙනෙක් එක්ක තමා රිචඩ් අද අපේ මැදිරියට ඇවිල්ලා මේ වැඩසටහන ගෙනාවේ. එහෙමනම් ඔබට තවත් නිරෝගී සුවය ලැබෙමින් සහ ඔබේ කලා ජීවිතය තවදුරටත් සාර්ථක කරගන්න ඔබ විශේෂයෙන් කිතුණු සභාවට කතෝලික සභාවට ඔබ මේ කරන්නා වූ විශේෂිත මෙහෙවර තවදුරටත් කරගෙන යන්නට එතකොට වේදිකාවට සිනමාවට ඒ සියලු අංගයන්ට සංගීත ක්ෂේත්‍රයට ඔබ කරන්නා වූ මෙහෙවර තවදුරටත් තවත් කාලයක් ඔබට ඉටු කරන්නට අවස්ථාව උදා වේවා කියන ඒ සුබ ප්‍රාර්ථනාවක් හදවතින්ම ගෙනෙමින් අපි සමගන්නවා රිචඩ් බොහොම ස්තුතියි අයුබෝවන් ඒත් එක්කම මැදිරියේ මාත් එක්ක හිටියා විශ්වජිත් ඒත් එක්කම අශාන් තාක්ෂණික කටයුතු මෙහෙයවමින් ඒ දෙපළටත් ස්තුතිවන්ත වෙනවා මම ඇන්ටන් ජයමහා අයුබෝවන්